සංස්කරණ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්ට බාර දිය යුතුය. දේශපාලන ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් මේකෙන් අයින් කරන්න ඕනේ. දැන් අමාරුයි යන්නේ දැන් සතුව දාගෙන ගියාම ජනතාව කැමති නැහැ වැඩ කටයුතු කරන්න. අයවැය මේ අවස්ථාවේදී අදාළ නැහැ. දැන් අලුත් අයවැය කියන ඕන මෝටර් account එකක් දාලා මේ මාස දෙක තුල වැඩ කටයුතු කරගෙන යන්නේ. එක්සත් ජනපදයේ දැන් ආධාර දෙන එක ප්‍රතික්ෂේප කළා තියෙනවා. අදිසි ආධාරයක් දෙන්න පුළුවන් නැත්නම් මුදල් දෙන්නේ නැහැ. IMF යුසුම යටතේ මේ ප්‍රාථමික ශේෂිය තියෙන 2.3 IMF එකට කතා කරලා අදුගානේ 100%කට හරි අඩු කරන්න බලන්න. ඒ ඇත්තට පහසුකම් ප්‍රතිසංස්කරණ කිරීම සඳහා මඟ පෙන්වීමට ආගමික දේශපාලන නායකයන් සහ විවිධ අංශවල ප්‍රමුඛ පුද්ගලයන්ගේ රැස්වීමක් කරවන්න ඕනේ. පළවෙනි රැස්වීමේ මුල් රැස්වන ඔබේ යුත්තේ මහානායක හිමිවරුන් සිවුනම. දේශපාලන හිතන්නත් අපි හොගෙන්නේ නැහැ. ආණ්ඩුවේ ප්‍රශ්න දෙන ජනාධිපති අගමැතිනිය ගැන ප්‍රධාන ආර්ගුමන්ට් එක කාඩිනල් තුමා වැනි අය ආරාධනා කළ හැකි. ඒක මේක ආණ්ඩුවට කරන්නත් බෑ. බලපුරුද්දක් නැහැ. කොයි ආණ්ඩුවක් මේක තනියම කරන්න පුළුවන් එකද මේ සුනාමිය වගේ. අදිස්නේක දැම්මේ අද කියනවා ජනාධිපති විරුද්ධව කතා කරොත් දානවා කියලා පොලිසියෙන් අරගන්නවා. ඒක තාම තියෙනවා මූලික අයිතිවාසිකම්. මේ මූලික අයිතිවාසිකම අපි ආරක්ෂා කරන්න ඕනේ. අද රාජ්‍ය බලයේ අන්තිම තීරණය ගන්න පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය. සාමාන්‍ය වශයෙන් අපදාවක මේ වැඩ කටයුතු ක්‍රියා කරන්නේ ජනාධිපති අගමැති කාර්යාලය. මේ සැරේ ජනාධිපති අගමැති කාර්යාලය මේ මධ්‍යස්ථාන නෙමෙයි. පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානීය කාර්යාලයේ ඉඳගෙන ජනාධිපතිතුමා ආරක්ෂා අමාත්‍යාංශයට ගිහින් තමයි වැඩ කටයුතු කරන්නේ. මහානායක හිමිවරුන්ට පිළිගත හැකි පුද්ගලයෙක් බුද්ධ ශාසන ඇමතිවරයා, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා, බුද්ධ ශාසනය කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කරන්න ඕනේ. අපිට බෑ සංඝයා වහන්සේ ආණ්ඩුවයි හැප්පිලා මෙහෙම යන්න. මේ අතර මෝදර ප්‍රදේශයේ පැවති වැඩසටහන